අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ගොඩක් කොල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. වෙනදට ප්‍රශ්න ගැන තමයි මම කතා කරන්නේ ගොඩක් වෙලාවට. ඒනොට මේ ප්‍රශ්නේ විශේෂයි. මොකද මේ ප්‍රශ්නෙට හරියම උත්තරේ හොයාගන්න බැරි වුණොත් එහෙම කොල්ලෝ සදා අනාථයි. ඉතින් මොකද්ද මේ මෙච්චරටම බලපතර මෙච්චරම සීරියස් ප්‍රශ්නේ? ඒ තමයි ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඔයා දන්න ගෑනු ළමයෙක්ගේ බර්ත්ඩේ එකට මොනවද ගන්නෙ? අඩුවට හොඳ ගිෆ්ට් එකක් කොහෙන්ද කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් ඔන්න ඕකට උත්තරේ තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. මගාරගන්න එපා. ගොඩක් වෙලාවට කොල්ලෝ කෙල්ලෙක්ට තෑග්ගක් ගන්නකොට ෆුල් කන්ෆියුස් වෙනවනේ. මොකද කොල්ලන්ට වැඩිය කෙල්ලෝ ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවනේ. අන්න ඒ හේතුව හින්දා. ඒත් ඇත්තටම අපි එහෙම හිතුවට ඇත්තටම එයාලා ආදරය කරන්නේ පොඩි පොඩි දේවල් වලට. ලොකු ලොකු දේවල් වලට ආදරය කරන වෙලාවලුත් තියෙනව නැත්නමත් නෑ. ඒවට ගොඩක් වෙලාවට අර විදිහ තමයි. පොඩි පොඩි දේවල් වලට තමයි ආස. ඉතින් අද අපි බලමු අඩු බජට් එකකින් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට නැත්තම් ඔයාගේ අක්කාට නංගිට එහෙම නැත්තම් ඔයාගේ යාළුවාට දෙන්න පුළුවන් ලස්සන හොඳම බර්ත්ඩේ ගිෆ්ට් එක මොනවද කියලා. මුලින්ම අපි කතා කරමු ඩයි ගිෆ්ට්ස් ගැන. මේක තමයි කෙල්ලෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග. මොකද මේකේ ඔයාගේ මහන්සියයි ආදරේ තියෙනවනේ. ඉතින් අන්න ඒ දෙක පෙන්වන තරමටම තමයි කෙල්ලෙක්ගේ හිතේ ඔයා ගැන තියෙන කැමැත්ත වැඩි වෙන්නේ. ඔයා ගැන තියෙන ආදරේ වැඩි වෙන්නේ. දැන් අපි බලමු ඒ විදිහට ඔයාට හදාගන්න පුළුවන් පොඩි පොඩි ගිෆ්ට්ස් ටිකක් ගැන. සමහරවිට මේක පරණයි වගේ පෙන්වන්නට පරණ දෙයක් වගේ පෙන්වන්නට ඔයාගේ අතින් ලස්සනට හදපු කාඩ් එකකට කෙල්ලෝ ගොඩාක් ආසයි. ඒ කාඩ් එක තුල ලස්සන මැසේජ් එකක් ලියන්න, එයා ගැන ඔයාගේ හිතේ තියෙන මතකයක් ලියන්න, ඔය වගේ එයා ඉම්ප්‍රෙස් වෙන පොඩි දෙයක් කරන්න පුළුවන්. ඔයාලගේ පන්න ෆොටෝස් ටිකක් එකතු කරලා පොඩි පොඩි මතක සටහන් ටිකක් එකතු කරලා ලස්සන ඇල්බම් එකක් හදන්නත් පුළුවන්. ඒක එයාගේ ජීවිත කාලෙටම වැදගත් වෙයි. එයාගේ ජීවිත කාලෙටම වටි. පොඩි චිප් බෑග් එකක් අරගෙන ඒකට පොඩි පොඩි කොල කැලි වල ඔයා එයාට ආදරය කරන්න හේතු, එයාට කැමති වෙන්න හේතු ටිකලා දාන්න. දවසකට එක ගානේ අරන් කියවන්න පුළුවන් වෙන විදිහට. ඔය චිප් බෑග්ස් කියන ඒවා ෆැන්සි ෂොප් වල එහෙම හොයාගන්න පුළුවන්. ගොඩක් අමාරු වෙන්නේ නැහැ. චුට්ටක් බලන්නකෝ. අඩුවට ගන්න පුළුවන් බීස්, නූල් වගේ දේවල් වලින් ලස්සන බ්‍රේස්ලට් එකක් හදන්න. මාලයක් හදන්න. මේ වගේ දේවල් වලට කෙල්ලෝ මාර මාසයි. මෙන්න මේවා ටිකක් ගණන් වැඩි වගේ පෙවුනට දැක්ක ගමන් ලංකාවේ ගොඩක් තැන් වලින් අඩුවට හදාගන්න පුළුවන්. ඔයාලා දෙන්නගේ ෆොටෝ එකක් එහෙම නැත්නම් එයා ආස කරන දෙයක්, එයා ආස කරන මොන හරි වදනක්, හරි වැකියක් හරි තියෙනවා නම් ඒක දාලා මග් එකක් හදන්න පුළුවන්. උදේට හවසට තේ බොන වෙලාවට එහෙම ඔයාව මතක් වෙයි. පොඩි කීචන් එකකට ඔයාලා දෙන්නගේ පොඩි ලස්සන ෆොටෝ එකක් දාලා දෙන්න. ඒක ඔය හැම වෙලාවෙම හැමතැනම අරන් යන එකක් නේ. එතකොට ඔයා හැම වෙලාවෙම මතකුත් වෙයි. එයාට විතර තේරෙන විදිහේ ජෝක් එකක් නැත්නම් මැසේජ් එකක් දාලා ටී-ෂර්ට් එකක් ඩිසයින් කරලා දෙන්න පුළුවන්. ගෙදරට අඳින්න එහෙම නියමයි. එයාගේ නම නැත්තම් ඔයාට එයා ගැන දැනෙන දේ ලියලා ලස්සන පෑනක් දෙන්න. හොඳ මතක සටහනක් ඒක. බලන්නකෝ අපි හිතන්නේ නැහැනේ ඔය වගේ පොඩි පොඩි දේවල් ගැන නේද? ඒවට කොච්චර වටිනවද ඒවා යාට. ඊළඟ පාර gift එක දෙද්දි ඔය එකක් කරන් දෙන්න. ගෑන් ළමයට ගොඩක් ඕන වෙන එයාලගේ daily life එකට ඕන කරන දේවල් උනත් ලස්සනට තෝරලා දුන්නොත් එයාලා ඒකට ගොඩක් කැමති වෙයි. ලස්සන notebook එකක් එක්ක හොඳ පෑනක් දෙන්නකෝ. ඔයාගේ girlfriend තාම ඉගෙන ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් office එකේ වැඩ කරන කෙනෙක් නම් එහෙම ඔක ගොඩක් ඒවට ප්‍රයෝජනවත් වෙයි. පොඩි ලස්සන ගෙඩි හැදෙන පැලයක් දෙන්න. එයාක ගොඩාක් ආදරෙන් පරිස්සමට බලාගනි. ගොඩාක් පරිස්සමට බලාගනි. මම කියනට කරලා බලන්නකෝ නැද්ද කියලා. අනික දවසක ඔයාලට ඔගේ ගෙඩි ගන්නත් පුළුවන්. පොඩි ගානකට ලස්සන කියුට් පොඩි පර්ස් එකක් එහෙම නැත්නම් ඔය මොනවා හරි දාගෙන යන්න පුළුවන් පොඩි පවුච් එකක් එහෙම අරන් දෙන්න. අපිට පොඩි දේවල් වුණාට ඒවා එයාලට ගොඩක් වටිනවා. ලස්සන hair clips, hair bands එහෙම නැත්නම් scrunchies මේවට කෙල්ල ගොඩාක් ආසයි. එයා ආස කරන බ්‍රෑන්ඩ් එකේ පුංචි සාම්පල් පැක් එකක් දෙන්නත් පුළුවන්. හැබැයි මේක දෙනව නම් එයා මොනවද පාවිච්චි කරන්න කියලාවත් දැනගෙන ඉන්න ඕන. මොකද එක එක අය කැමති එක එක බ්‍රෑන්ඩ්ස් වලටනේ. අපි කැමති බ්‍රෑන්ඩ් එකෙන් ගිහින් දීලා හරියන්නේ නැහැ. එයා කැමති බ්‍රෑන්ඩ් එකෙන් විතරක් අරන් දෙන්න. නැත්තම් ඔය අරන් දෙන තෑග්ග අපරාධ වෙයි. අපි දැන් කලින් කතා කරමු ඔක්කොම මැටීරියල් ගිෆ්ට්ස් නේ. හැබැයි මැටීරියල් එකකට වැඩිය එයාගේ මෙමරි එකට තෑග්ගක් දුන්නොත් මොකද හිතන්නේ? බලමුද කොහොමද දෙන්නේ කියලා. පොඩි කැම ටිකක් අරගෙන කැම ටිකක් හදාගෙන ලස්සන තැනකට ගිහින් පොඩි පික්නික් එකක් යන්න. මේ කැම ටික ඔයාගේ අතින්ම හැදුවොත් එහෙම තවත් හොඳයි. තවත් වටිනාකම් වැඩි. එයා ආසම මූවි එකක් බලන්න ටිකට්ස් දෙකක් ගන්න. ඔන්න හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්නත් හොඳ chance එකක්. ඔයාලා දෙන්නටම හොඳ අත්දැකීමක් විඳින්න පුළුවන් තැනකට යන්න. කලින් ගිහින් නැති වෙනකට වගේ යන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඔයාලා දෙන්නට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. දෙන්නටම හොඳ සර්ප්‍රයිස් එකකුත් වෙයි. ඔයාට පුළුවන් එයා ආසම කෑමක් එක හදලා දෙන්න. මේකෙන් එයාට ඔයාගේ ආදරේ ගොඩාක් දැනෙනවා. එයාගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ ගොඩක් වැඩි වෙනවා. දැන් එතකොට ඔය මොන තෑග්ග දුන්නත් ඒ තෑග්ග දෙනකොට මතක තියාගන්න ඕන දේවල් ටිකකුත් තියෙනවා. ඔයා දෙන තෑග්ග මොකක් වුණත් ඒක ලස්සනට රැප් කරලා ලස්සනට දෙන්න. හැම තෑග්ගක් එක්කම ඔයාගේ අතින් ලියපු ලස්සන පොඩි නෝට් එකක් ඒකට දාන්න. ඒ තමයි වැදගත්ම දේ. ඔයාට එයා ගැන දැනෙන දේ ඒක ලියන්න. පොඩියට ලියන්න. මහා බර වචන ඕනේ නැහැ. ඔයාට නිකන් හිතන විදිහට ලියලා දාන්න. තෑග්ගක් ගන්න කලින් එයා මොනවටද ආස, මොනවද එයාට ඕනේ කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න. ඒක ඔයාට අමතර වාසියක් වෙයි. ඔයාගේ හිතේ තියෙන එයා ගැන තියෙන ආදරේ තමයි වටින්නේ. තෑග්ගේ වටිනාකම නෙවෙයි.
ඉතින් ඔන්න ඔයාට අද මම කිව්ව අඩුවට ඒවගේ ලස්සනට ඔයාගේ ගර්ෆෙන්ඩ් අක්කට නංගිට ඔයාගේ යාළුවාට බර්ධයකට දෙන්න පුළ සුපිරිම ගිෆ් අයිඩියස් ටිකක් ගැන මතක තියාගන්න ආදරය කරන කෙනට දෙන්න පුළන් වටිනාම දේ තමයි එයා වෙනුවෙන් වෙන් කරන ඔයාගේ වෙලාවයි ආදරේ මේ දේවල් එක්ක ඔයාගේ තෑග්ග දුන්නොත් ඒක අනිවාර්යයෙන්ම යාට ලෝකෙ තියෙන ලොකුම තෑග්ග වෙයි ලෝකෙ තියෙන වටිනාම තෑග්ග වෙයි ඒකට ඒ තෑගේ ගාන ප්‍රශ්නයක් වෙන්න නෑ ඉතින් එහෙනම් ගයිස් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න යාළුවොත් එක්ක එහාට මෙහාට ෂෙයා කරගන්න ෂෙයා පාරකුත් දාගන්න අපේ channel එකත් ඒකම subscribe කරගෙන යන්න අමතක කරන්න එපා මම කලින් වීඩියෝ එකක් කරා කොල්ලන්ට කොහොමද බර්ත්ඩේ ගිෆ්ට්ස් තෝරගන්න කියලා මම දාලා දෙනවා එකක් බලාගෙන යන්නකෝ අදගත් වෙයි එහෙනම් ඉතින් ආයේ මේ වගේ ලස්සනවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු ජය වේවා